මම හිතනවා මේ අවස්ථාව ගත්තොත් ටිකක් අපේ රටේ ඉතාමත්ම වැදගත්ම අවස්ථාවක්. මම මොකද එහෙම කියන්නේ? අපි ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් විදිහට අපි මේ බලය ලබා ගන්නකොට අපි හැදුවා පාරිසරික ප්‍රතිපත්තියක්. ඒ පාරිසරික ප්‍රතිපත්තිය අපේ ප්‍රධානතම එකක් තමයි 3R concept එක. ඒ කියන්නේ 3R concept එක යටතේ අපි reduce, reuse, recycle කියන ප්‍රධානතම අංග තුන එක්ක අපි මේ ප්ලාස්ටික් සම්බන්ධයෙන් අපි වැඩ කරන්න ඕනේ කියලා අපේ පොලිසි එකක් ගෙනාවා. අපි ඊට පස්සේ බලයට ආවා. අපි බලයට ඇවිල්ලා අපි මොකද කරුවේ? මම ප්ලාස්ටික් ගැන විතරක් කතා කරුවොත් විශේෂයෙන්ම අපේ පරිසරයට ගත්තොත් දැවැන්තම හානියක් කරන ද්‍රව්‍යයක් හැටියට solid waste වල ඝන අපද්‍රව්‍ය වල ප්ලාස්ටික් අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි ආණ්ඩුව විදිහට අපි මේ ප්ලාස්ටික් භාවිතය අඩු කරන්නත් ඒ වගේම මේකේ රීසයිකල් ප්‍රොසෙස් එක නැවත ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ක්‍රියාවලිය වැඩි කිරීමටත් අපි වැඩපිළිවෙල හැදුවා. මම එකක් දෙකක් කියන්නම්. අපි ආපුව විගස අපි shopping complex වල සුපර් මාකට් වල දෙන shopping bag වලට මිලක් නියම කෙරුවා. අපිට විවිධ චෝදනාත් ආවා, විවිධ විවේචනත් ආවා. අපි මිලක් නියම කිරීම තුල මේ shopping bag භාවිතය එවැනි shopping malls වල එහෙම නැත්නම් එවැනි සුපර් මාකට් වල 50%කින් අඩු වෙන්න පටන් ගත්තා. අඩු වුණා. ඊට පස්සේ අපි තව එකක් ගෙනාවා. අපේ පරිසර අමාත්‍යාංශයේ ඉල්ලීම මත අපි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් අපි කැබිනට් පේපර් එකක් දැම්මා සියලු රාජ්‍ය ආයතන වලට පෙට් බෝතල් එහෙම නැත්නම් ප්ලාස්ටික් බෝතල් මිලදී ගැනීම තානා. අපි ඒකත් කියනවා. එතකොට ඉදිරියට අපේ උත්සවවලදී රාජ්‍ය උත්සවවලදී රාජ්‍ය ආයතනවලදී අපිට මේ ප්ලාස්ටික් බෝතල් සිංගල් යූස් ප්ලාස්ටික් කියලා කියනවා එකවරක් පාවිච්චි කරලා විසි කරන ප්ලාස්ටික් අඩු කරනවා. ඊට පස්සේ අපි අපේ පරිසර පනත ගෙනාවා. මේ පරිසර පනතේදී අපි ගෙනාවා EPR extended producer responsibility එහෙම නැත්නම් අපි නිෂ්පාදකයාගේ විස්තීර්ණ වගකීම කියන එක අපි හඳුන්වලා දුන්නා. ඒ කියන්නේ අපි ප්ලාස්ටික් සහ ඉලෙක්ට්‍රොනික වේස්ට් භාවිතා කරන නිෂ්පාදකයන්ට ඒක එකතු කිරීමේ වගකීමක් හැටියට අපි ඒ සමාගම් එක්ක සාකච්ඡා කරලා අපි පනතක් හැටියට ගෙනාවා. එතකොට එන්නේ සමාගම් සමග අපේ රීසයිකල් කරන කම්පැනි වලට ලොකු ගනුදෙනුවක් තියෙනවා. ඉතින් මම හිතනවා ඒක දැන් බොහොම සාර්ථකව ඉස්සරහට අපි ක්‍රියාත්මක කරනවා. දැන් අපිට මාසයක් නෑ අපි මේ පනත සම්මත කරගෙන. මේ ඊයේ පෙරේදා අපේ කතානායකතුමා ඒකට සයින් එකකුත් දැම්මා. ඉතින් මම හිතනවා අපි මේ ක්‍රියාවලිය අපි කරන්නේ විශේෂයෙන්ම අපි රට ගැන හිතලා. මොකද අපි ලොකු අනතුරක ඉන්නවා. අපි සාගරය අපේ වටේටම තියෙන අපේ දූපතක් අපේ මේ සාගරය ගත්තොත් විශාල වශයෙන් මේ ප්ලාස්ටික් අංශු විකාදනය වෙලා පුංචි පුංචි කැබලි වලට මයික්‍රෝ ප්ලාස්ටික් විශාල ප්‍රමාණයක් මේවල තියෙනවා. අපේ කිමි දෙන අපේ ගවේෂකයෝ අපිත් එක්ක කියනවා මෙන්න මේ කොරල් පර එහෙම නැත්නම් සී ග්‍රාස් විශාල වශයෙන් මෙන්න මේ ප්ලාස්ටික් වලින් දූෂණයට ලක් වෙලා. මේකේ බලපෑම එන්නේ කොතෙන්ද? අපි මේ නේද අපි කියනවා මුහුදු ජීවීන් මත්ස්‍ය හැබිටට්. එහෙම නැත්නම් බිත්තර දමන වාසය කරන හොඳම ප්‍රදේශ ටික විනාශ වෙලා යනවා. ඊට පස්සේ අපි කියනවා වසර 5කින් 6කින් දැනටමත් එක වෙලා තියෙන්නේ අපේ මුහුදේ මාළු අඩු නේ ඩෙත් සී එකක් බවට පරිවර්තනය වෙනවා. ඒ වගේම තමයි දැන් අපි ඉස්සරහට තාම ලෝකේ සාකච්ඡා වෙමින් යන එකක් මේ ප්ලාස්ටික් වලින් ඊටම ශුද්ධාංශු බවට පරිවර්තනය වෙනවා. මේක ප්‍රතික්‍රියා කරලා මේ ශුද්ධාංශු බවට පරිවර්තනය වෙනවා. ඒවා ඊටමත් අපි කියනවා කාසිනෝජෙනික් එහෙම නැත්නම් කැන්සර් උපදවන ද්‍රව්‍ය. මොකද පිපා කියලා සංයෝගයක් ගැන ලෝකේ කතා වෙනවා. ඒක ආහාරවල තියෙනවා, ජලයේ තියෙනවා, අපි ගන්න හුස්මේ තියෙනවා. අන්න ඒකේ ලිමිට් කරන්නේ කොහොමද කියන එක ඉස්සරහට අපි එකගතාවයන් අපිට ඇග්‍රීමන්ට් සයින් කරන්න වෙයි අන්න ඒ වලට. ඉතින් මම හිතනවා අපිට ප්ලාස්ටික් කියන එක අපිට මේකෙන් අයින් කරන්න බෑ. නේ? අපිට ඒක ගන්න ඕනේ. අපිට ඒක පාවිච්චි කරන්න ඕනේ. හැබැයි
අපි පාවිච්චි කරන්නේ කොහොමද කියන එක තමයි අපිට තියෙන ගැටලුව. අන්න ඒක වෙනුවෙන් රජයේ හැටියට අපි මඟ පෙන්වනවා. ඉතින් මම හිතනවා අපි මේ ඉන්නේ රටක් විදිහට ඉතාමත් පොහොසත් මැරයින් බවුන්ඩරි එකක් ළඟ විශේෂයෙන්ම අපේ රට ආසන්නයේ දිනකට නැව් මම හිතන්නේ 400කට ආසන්න ප්‍රමාණයක් ගමන් කරනවා. ලෝකේ තියෙන නිෂ්පාදන වලින් 40%ක් යන්නේ මේ නාවික ගමන් මාර්ගයේ ඔස්සේ. ඉතින් මේ දිනකට නැව් නේද? දිනකට නැව් 400ක් එහෙම නැත්නම් වසරකට 36000ක් විතර යන තැනක ඇක්සිඩන්ට් තියෙනවා. ඒ ඇක්සිඩන්ට් අපි බලාපොරොත්තු වෙන්නත් ඕනේ. නැව්වල සිද්ධ වෙන අනතුරු අපි බලාපොරොත්තු වෙන්න ඕනේ. අපි රජයක් විදිහට අපි යන්න ඕනේ කොතෙන්ටද? අපි යන්න ඕනේ ඒ නැව් වලින් සිදුවන අනතුරු වලින් අපිට සිදුවන හානිය අවම කරගන්න. මොකද මේ නාවික කර්මාන්තයත් එක්ක අපේ රටේ ආර්ථිකය හොඳටම බද්ධ කරන්න පුළුවන්. ඉස්සරහට ඒ වෙනුවෙන් රජයේ වැඩපිළිවෙල හදමින් ඉන්නවා විශේෂයෙන්ම බංකරින් සම්බන්ධයෙන්. එතකොට අපි මෙන්න මේ අනතුරු වලදී අපේ පරිසරය අපේ මිනිස්සුන්ට සිදුවන හානිය අවම කර ගැනීම සඳහා අපි ක්‍රමවේදයන් සකස් කරගන්න ඕනේ. මම හිතනවා එක්ස්ප්‍රස් පර්ල් නැව ගිලුන වෙලාවේ අපි පාලකයෝ කිව්වේ මුහුදු ජීවීන් මැරිලා ගොඩ ගහනකොට කිව්වේ මේ වාරකන් කියලා නේ. මේ වාරකන් කිව්වා විශාල වශයෙන් බොඩිස් ගොඩ ගැහුවා. ඒ ගොඩ ගහනකොට වාරකන් කියලා. අපේ හැබැයි අපි රජය එහෙම නෙමේ ඇත්ත අඳුරා ගන්නවා. ඇත්ත පරිසරයට තියෙන ඇත්ත හානිය හඳුනා ගන්නවා. අපි ඒක නැවත ප්‍රතිස්ථාපනය කරන්න අපි උපරිම උත්සාහ කරනවා. ඉතින් ඒකේ එකක් තමයි අපි බලයට ආවට පස්සේ ඉන්දියාවේ කේරළයේ බටහිර වෙරළ තීරයේ ඉන්දියාවේ කේරළය ආසන්නයේ ගිලිච්ච එල්සා 3 කියන නෞකාව. ඉතින් මේකෙන් විශාල වශයෙන් අපේ රටට හානියක් සිද්ධ වෙනවා. මම හිතනවා ඒ වෙනුවෙන් මීපා ආයතනය සමුද්‍ර දූෂණ අධිකාරිය ඒ උපද්‍රවය වෙච්ච වෙලාවෙම ඉඳලා මේකට මැදිහත් වුණා. මේකට මැදිහත් වෙලා මේක කොහොමද මේ පරිසරය ප්‍රතිස්ථාපනය කරන්නේ කොහොමද කියන එක වෙහෙසුණා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් හැටියට අපි මේ වැඩේ කරගන්න පුළුවන් වුණා. ඉතින් මේකේ ප්‍රතිඵලය ඇත්තටම ගත්තොත් මේකේ කන්ටේනර් තිබුණා 643ක් මට මතක විදියට. එකෙන් 66ක් විතර මේ ප්ලාස්ටික් පෙබල්ස්. තවත් දේවල් තිබුණා රසායනික අපද්‍රව්‍ය තිබුණා කන්ටේනර් 13ක් විතර වගේ. හානියක් අපේ රටට නිර්විත දිග මෝසමත් එක්ක මේක මේ පැත්තට සංක්‍රමණය වෙනවා. මේක ගහගෙන එනවා. අපේ වෙරළේ ඩිපොසිට් වෙනවා. ඉතින් මේ ඇට ටික තමයි මේ නැවෙන් අපිට වෙච්ච හානිය. හැබැයි අපි රජයක් විදියට මම හිතනවා මෙතුමිය අපේ මෙතුමා ඒ වගේම සභාපතිතුමා ජෙනරල් මැනේජර්තුමා අපි කීප පාරක් අපිත් එක්ක සාකච්ඡා කරුවා නේද? මේකේ ප්‍රගතිය පෙන්වනවා මේකේ වැඩේ ක්‍රියාදාමය පෙන්වනවා අපිත් එක්ක නිතරම සාකච්ඡා කරුවා මේක පිළිබඳව දැඩි උනන්දුවකින් කටයුතු කිරීම නිසා පෙබල්ස් විතරක් නෙමේ අපි දන්නවා මේ කෝස්ටල් ලයින් එකේ තියෙන අනිකුත් ප්ලාස්ටික් ටිකත් එකතු කරගන්න පුළුවන් වුණා. මේකට රජයට වියදමක් දරන්න උනේ නැහැ. මෙන්න මේක වෙනුවෙන් MSC ආයතනය විසින් දෙන මුදල් වලින් ඒ වැඩේ කරන්න පුළුවන් වුණා. ඉතින් මම හිතනවා අපි ඒක ලොකු ජයග්‍රහණයක්. අපි රජයක් විදිහට අපි සාමාන්‍යයෙන් ඉන්නේ අපට වෙන උපද්‍රවයක් අපට එන ඩිසාස්ටර් එකක් අපට වෙන ආපදාවක් තුලින් අපි ඒ ආපදාවටම වැටිලා තවත් පල්ලෙහාන් ඉන්නක නෙමෙයි අපි ධෛර්යවත් වන්න ඕනේ. අපි ඒ හිටියට වැඩිය උඩ තැනකින් අපි මේක කෙලවර කරන්න ඕනේ. අපි දිත්වයකේදී කරන්න යන්නේ ඒක. අපි දිත්වයකේදී සිදුවෙච්ච විශාල හානියක් තියෙනවා. හැබැයි ආණ්ඩුව අපේ ජනාධිපතිතුමන් අනුර කුමාර දිසානායක නේද ජනාධිපතිතුමා නිතරම කියන්නේ අපි මේකෙන් ගොඩ එනකොට මේ දිත්වයකින් ආවට වැඩිය උඩ තැනකින් අපි ඉන්න ඕනේ. අපේ ලිවිං ස්ටෑන්ඩඩ් එක ඊට වැඩිය උඩ තැනකින් ඉන්න ඕනේ. අන්න ඒක සලකලා තමයි අපි වන්දි මුදල් ගෙවන්නේ. එතකොට මෙන්න මේ වගේ නාවික අනතුරකදීත් අපිට එන්නේ ක්‍රියාවලියමයි. අපේ පරිසරයට සිද්ධ වෙන හානිය ඒ එන්න කලින් තිබුණට වැඩිය හොඳ තැනකින් කෙලවර කරන්න ඕන. ඉතින් මම හිතනවා අපේ ගුණසේකර සහෝදරය නේද සභාපතිතුමයි අපේ ජෙනරල් මැනේජර්තුමයි
ඉතින් ඒ වගේම නිලධාරී මණ්ඩලයයි එක්ක අහුවෙලා මේ වැඩේ හොඳට කරනවා. අපිත් එක්ක බොහොම සහයෝගයෙන් වැඩේ කරනවා. ඉතින් මම හිතනවා අන්න ඒකේ එක ප්‍රතිඵලයක් තමයි මේකත් එක්කම අපි මේ රටෙන් භාගයක් ගාල්ලේ ඉඳලා මුලතිව්වට වෙනකම්ම දූපතුත් එක්ක මේකේ ගොඩ ගැහිච්ච ප්ලාස්ටික් ටික අපි අයින් කරනවා. හැබැයි අයින් කෙරුවට නැවත මාසෙකින් දෙකකින් ඇවිල්ලා බලුවොත් නැවත මුහුදෙන් ඇවිල්ලා නැවත තැම්පත් වෙනවා. එක්ක අපේ රටෙන් දානේවා, එහෙම නැත්නම් ඉන්දියාවෙන් දානේවා, එහෙම නැත්නම් ඉන්දුනීසියාවෙන් දානේවා, බංග්ලාදේශෙන් දානේවා. අපේ මුහුදෙන් අපිට ඇවිල්ලා නැවත ගොඩ ගහනවා. අපේ ඒවත් ඒ රටවල් වලට යනවා ඇති. නේ? අපේ බවුන්ඩරිස් මේවට නැහැ. ඉතින් මම හිතනවා අපිට අවශ්‍ය වෙන්නේ මේ රට හොඳ පරිසරයක් තියෙන රටක් බවට පරිවර්තනය කරන්න. ඒ වගේම අපි නාවික ගමනාගමනය අපි පාවිච්චි කරන්න ඕනේ අපේ ආර්ථිකයට. හානියක් සිද්ධ වුණොත් අපි ඒක ප්‍රතිස්ථාපනය කරන්නත් වැඩපිළිවෙළවල් අපි ආණ්ඩුව විදිහට හදනවා. අපි පරිසර ප්‍රතිපත්ති විශාල වශයෙන් වැඩ ටිකක් කරනවා ඒ වෙනුවෙන්. ඉතින් මම හිතනවා ඔබ සියලු දෙනාගේ දායකත්වය මේකට ලැබෙනවා. ඒ වෙනුවෙන් කටයුතු කරනවා ඇතැයි විශ්වාස කරනවා. I think dear all, Sri Lanka is located very closely one of the world's major east-west shipping routes. As a result, marine accidents have become an increased frequently challenge for our country. During the last 5 years, Sri Lanka has experienced several significant shipping accidents, including Express Pearl disaster. The most recent incident is Elsa 3 accident. Though this accident occurred outside Sri Lanka water, the plastic nodules released into the sea have polluted to the coastal areas of Sri Lanka from Galle to Mullaitivu, including several islands especially in the northern part. This pollution poses a serious threat to both marine environment and human health due to the accumulation of microplastics and macroplastics. As the government agency responsible for the protection of the marine environment, the Marine Environment Protection Authority, MIPA, immediately initiate the coastal cleanup program and continues this effort today. This program is being implemented in a collaboration with MSC Shipping Company. In addition to collecting plastic nodules, various plastic waste found along the affected coastal line have been removed. Surveys conducted in these areas have confirmed that transboundary plastic pollution is common issue along these coastal stretch. Therefore, this cleanup program has provided a valuable opportunity to systematically clean several remote and isolated coastal areas, many of which are being cleaned comprehensively for the first time. To date, approximately 8 metric tons of the plastic waste, in addition to collected nodules, have been removed from these areas. As a result, these coastal environments are now significantly clear and free from the large accumulation of plastic debris, which are continuous of these cleanup activity. The level of the pollution is steadily decreasing. I would like to express my sincere appreciation to MSC Shipping Company and its contractor, Interoceanal several services and Colombo Logistics, and the insurance company of the shipping company, PNI Club, North Started, for taking this nationally important initiative to remove plastic nodules and other plastic waste from Sri Lanka coastal lines. Also extended my gratitude to community workers
and stakeholders who have actively contributed to this effect. MIPA and MSC Shipping Company have planned to dispose these collective waste in environmentally responsible manner. Successful completing this final stage of this process is great importance to ensure this long-term protection of the marine and coastal environment. I wish all this involve every success in completing this important missions. I think අවසාන වශයෙන් මේ වෙනුවෙන් වැඩ කරන ඔබට දෛනික දීමනාවක් වුණාට ඔබ කරන සේවය මේ ප්ලාස්ටික් එකතු කිරීම වෙනුවෙන් කරන සේවය අපි රටක් හැටියටත් අපි රජයක් හැටියටත් ආණ්ඩුව විදිහටත් අගයනවා. මොකද අපේ පරිසරය පිරිසුදු කර ගැනීම වෙනුවෙන් ඔබේ දීමනාවට එහා ගිය වැඩක් ඔබ විසින් සිදු කරනවා. ඉතින් ඒ වෙනුවෙන් ඔබට මගේ ගෞරවය පිරිනමනවා. බොහොමත්ම ස්තුතියි.